වැහෙන්නම්මා ඉඳ හිටවේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා හයි ළමයි කොහොමද? සුප අලුත් අවුරුද්දක් වේවා ඉතින් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එක හැබැයි අවුරුදු වීඩියෝ එකක් නෙවෙයි. මේක මගේ බර්ත්ඩේ වීඩියෝ එක. ඉතින් මම මුලින්ම පෙන්වන්න යන්නේ මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් මම ඕඩර් කරපු පැකේජ් එක. හරිද? මේක එනකොටම ඇතුලෙන් එන අමුතු සද්දයක් ආවා. හරිද? මොකක් හරි බිඳිලා කියලා මට තේරුණා. ඉතින් දැන් මම හොයන්න යන්නේ මොකද්ද බිඳිලා තියෙන්නේ කියලා. ඉතින් මේක නම් මං හිතන ෂූස් දෙයක් ඒක නෙවෙයි. ඊපස්සේ මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ ප්‍රිපෙයාරින් වලට ඕඩර් කරපු ෆ්ලවර්ස්. මේ පාර මට වුණාට ඒකත් වැරදිලා ළමයි. මම ඕඩර් කරන්න ගියේ white and purple color එකෙන්. ඒ වුණාට මම ඕඩර් කරලා තියෙන්නේ only white. මෙන්න මේකෙන් තමයි අර සද්දේ ආවේ. ඉතින් අපි ඕඩර් බලමු ඇරලා මොකද්ද තියෙන්නේ කියලා. මේක ළමයි මල් දාන මල් වාස් එකක්. ඒක විදිලා තමයි ආවේ. මේක මෙහෙම ඒවා ඉතින් ඕඩර් කරන්න එපා ඔන්ලයින් ඔයාලා. මොකද ඒක සේෆ්ටි නැහැ. යාලා ඒක ප්‍රෙප් කරලා තියෙන විදිහට අනිවාර්යෙන් කැඩෙනවා ඒක. මම ඉතින් හිතන්නේ නැතුව ලේසියට ඕඩර් කරා ඔක්කොම එකට කැඩලා තමයි ආවේ. ඊට පස්සේ ඉතින් ආයේ මෙන්න මේක. මේ තියෙන රෝස් ෆ්ලවර්ස් වගේ. මම මේක පර්පල් කලර් එකකින් තමයි දාන්න අයිඩියා කරන් හිටියේ. ඒ වුණාට මම දාලා තියන්නේ ඒක වයිට් කලර් එකකින්. කමක් නැහැ කියලා හිතාගෙන ඉතින් ඒකත් එළියට ගත්තා. ඉතින් අපේ ට්‍රුලි මහත්තයා පිටිපස්සේ ඉඳගෙන බලාගෙන ඉන්නවා අද මොනවද තියෙන්නේ කියලා එයාට සෙල්ලම් කරන්න පුළුවන් දේවල්. මේ ෆ්ලවර්ස් ළමයි ඇත්තටම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වගේමයි. එහෙනම් මම ඒකට නාස වුණා. ඉතින් එයා පිටිපස්සට වෙලා බලාගෙන ඉන්නවා එයාට මොනවද සෙල්ලම් කරන්න පුළුවන් දේවල් තියනවාද කියලා. එයා හරි ආසයි ෆ්ලවර්ස් වලට මම වගේම තමයි. ඊට පස්සේ අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේක. මේකත් අර ඉස්සෙල්ලා බිඳුණු එකේම සයිස් එක විතරයි වෙනස්. එනකොට ඒක නම් සේෆ්ට්. මම හිතන්නේ ඒක තමයි ඒකේ තිබුණු ස්මෝල්ම සයිස් එක. ඒ හින්දා වෙන්නේ නැති ඒක බ්‍රෝකන් නැතුව ආවේ. ඒක නම් සේෆ්ටි හින්දා ඉතින් මට පොඩ්ඩක් හැපි. පස්සේ තව එකක් තියෙනවා. ඒක මීඩියම් සයිස් එක. මම මේකෙන් 3ක් ඕඩර් කරා. මීඩියම්, ස්මෝල් and ලාර්ජ්. ඒකේ මීඩියම් සයිස් එකක් බිඳිලා තමයි ආවේ. බලන්නකො ඉතින් අපරාධයනේ. දෙකක් විඳුණා. සයිස් 3ක් තිබ්බේ. ඉතින් මම ඒ ටික හැමම අයින් කරලා විසික් කරා. මොකද ටුලිත් එක්ක එතන අමාරුයි තියාගන්න. ඊට පස්සේ මෙතන පොඩි මැට් එකක් වගේ ඕඩර් කරලා තියෙනවා. මම නෝමල් නිකන් රෙද්දක් වගේ එකක්. ඒක හරියද? මට මතකත් නෑ මට මෙහෙම එකක් ඕඩර් කරාද කියලා. ඊට පස්සේ මෙන්න මේ white color bows. මේ පාර මගේ බර්ත්ඩේ එකට ඩෙකොරේෂන්ස් දාන්න තමයි මම මේ ටික ඕඩර් කරේ. මෙතන තියෙනවා ළමයි 100ක් පැක් එකක්. ඊට පස්සේ මෙන්න මේ hair pin එක. මේක හරි cute. මම ඒකට ආසයි හිතලා white color එකකින් ඕඩර් කරේ. මොකද මගේ dress එක white ළමයි මේ පාර. මෙන්න තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ ඒකත් hair pin එකක්. මම හිතන්නේ මේක මම බර්ත්ඩේ එකට නෙමෙයි ඕඩර් කරේ. මේක මම කන්සර්ට් එකක් බලන්න යන්න තමයි ඕඩර් කරේ. ඒකත් hair pins එකක්. මේකත් hair pins ඒකත් කොන්සර්ට් එක බලන්න යන්න අපේ හැන්දෑවක කොන්සර්ට් එකට තමයි මම ඕඩර් කරේ. ඊට පස්සේ මෙන්න මේක මටත් මතක නෑ. මේක ළමයි eyelashes වගේක් පර්පල් කලර් එක. ඒකත් මම තේකුවල තිබ්බ අපේ හැන්දෑවක කොන්සර්ට් එක බලන්න යන්න තමයි ඕඩර් කරේ. ඉතින් ඊට පස්සේ චූටි ගැජමැටි ගොඩක් තිබුණයි බෑග් එකේ. මේක ටසල් එකක්ද කොහෙද? මට මතක නෑ ඇයි මම ඒක ගත්තේ කියලා. එනකොට මට ඒක මම වැඩක් ගත්තේ නෑ මතක හිටියට. ඒක එහෙමම තියෙනවා. මොකක් හරි ෆ්‍රොක් එකේ මොකක් හරි ඩිසයින් එකක් දාන්න තමයි ගත්තේ. ඒකට මට වෙලාවක් නැති වුණා ඇත්තටම. මේ තියෙන්නේ ඉයරින්ග්ස් දෙකක්. මේක ගත්තෙත් මම හිතන්නේ හැන්දෑව කන්සර්ට් එකට දාගෙන යන්නේ. ඒ වුණාට මට ඒක අමතක වෙලා ගියා. දාගෙන ගිහලා තිබුණේ නැහැ. මේ තියෙන ළමයි කැන්ඩල්ස් ස්ටෑන්ඩ් වගේ. ඒක මම ඇද්දේ නැහැ. මොකද ඔක ඇද්දොත් මට මෙතන දැන් ඔක හොයන්න බැරි වෙනවා. ඊට පස්සේ සෙටින් හදනකොට මම ඉතින් මේ හික්කම බොක්ස් එකට දාලා වහලා තිබ්බා.
ඊට පස්සේ මෙන්න මේක අරිනකම් බලන් ඉන්න ඕනේ මටත් මතක නැහැ මොකක්ද කියලා. මොකද මම වොයිස් එක දාන්නේ පස්සේ හින්දා මේ තියෙන්නේ අර මං කලින් බිඳුන જાතියෙම වාස් වගේක්. ඒකේ උනට ප්ලාස්ටික් ළමයි. හරිද? ඒකේ 6ක් කොහෙද තියවනවා මල් දාන්න පුළුවන් විදිහට. ඊට පස්සේ මේ තියෙන්නේ මොකක්ද? ඒකත් ටසල් එකක්. මං ස්කර්ට් එකක් ගත්තා. ඒකට මම හිතන්නේ පොඩි වැඩ කෑල්ලක් දාන්න තමයි ඕඩර් කරේ. ඒ වුණාට ඒකටත් වෙලාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ ආයෙත් ෆ්ලවර්ස්. මේකත් මම මේක නම් වයිට් කලර් එකෙන් දාලා තියෙන්නේ. කලින් එක තමයි පර්පල් කලර් එක මාරු වෙලා මට වයිට් දැම්මේ. ඒතර ඔක්කොම ෆ්ලවර්ස් ඇවිල්ලා තියෙන්නේ මේ පාර වයිට් කලර් එකේ. මට ඇත්තටම දුකයි. පස්සේ මං අයිඩියා කරන් හිටියේ පර්පල් ඇන්ඩ් වයිට් කලර් එකට. මොකද මේ මාසේ මම nails දැම්මෙත් පර්පල් කලර් එකේ. එනකොට ෆ්ලවර්ස් ආවේ වයිට් කලර් එකේ. ඉතින් මට වයිට් ඇන්ඩ් ග්‍රීන් වලින් තමයි මගේ ඩිසයින් ටික කරන්න ඕනේ. මේ තියෙන්නේ අරිනකම් බලන්න ඕනේ මටත් මතක නැහැ මොකක්ද කියලා. ඒකත් hair pin එකක් ළමයි. මං ඒ වුණාට ඒකත් යූස් කරේ නැහැ. මට මතක නැහැ මං ඇයි ඒක දාගෙන ගියේ නැත්තේ කියලා. මට දැන් තමයි මතක් වෙන වීඩියෝ එක බලනකොට තමයි මතක් වුණේ. එහෙම එකක් තිබ්බනේ කියලා. මේ තියෙන ළමයි chair එකක්, box chair එකක්. ඒක තේමු එකෙන් ඕඩර් කරේ. මේකේ heart shape එකක් තමයි තියෙන්නේ. ඒ හින්දා මං ඒකට ආස හිතිලා ගත්තා. ඔන්න ඔය බඩු ටික තමයි මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් මම ඔන්ලයින් ඕඩර් කරේ. ඉතින් අපි දැන් යමු මගේ බර්ත්ඩේ සේජින් එක හදන්න. මම මේ පාර බර්ත්ඩේ ෂූට් එක කරන්න ළමයි අපේ ගෙදර. මොකද මට මේ ටයිම් එකත් එක්ක චුට්ටක් අමාරුයි කරගන්න. මොකද මගේ බර්ත්ඩේ එක තියෙන්නේ අප්‍රේල් 11. අප්‍රේල් මාසෙ කියන්නේ ඉතින් ගොඩක් බිසි මාසයක්. අවුරුද්දක් තියෙනවා. ඒ වගේම මේ පාර අපේ හැන්දෑවක කොන්සර්ට් එකක් තිබුණා. මගේ Facebook වීඩියෝස් බලන අය නම් දන්නවා ඇති. මොකද මම ඒකේ වීඩියෝස් දෙක තුනක්ම දාලා තිබුණා. ඔන්න ඉතින් අපේ රහස් පරීක්ෂක ගියා ඒක පරීක්ෂා කරන්න. එයා තමයි මුලින්ම යන්නේ මම මොනවත් කරත් ඒක බලන්න මොකද්ද හරිද වැරදිද කියලා. ඉතින් දැන් මම හදන්නේ මගේ බර්ත්ඩේ ෂූට් එකට ඕන කරන බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න. රහස් පරීක්ෂක ටොලිය හැම තිස්සෙම පරීක්ෂාවෙන් තමයි ඉන්නේ ළමයි පේනවද? මොකොත් කරන්න බෑ ඉතින් එයාට පෙන්නන්න නැතුව ඔක්කොටම හොම්බ දානවිලා. අකිය මොකද කෑවේ? අකිය නේද නැද්ද? කන්න එපා. ඒ ටිකට ළමයි මලක් කටේ දාගත්තා. මේ තියෙන ළමයි මම බිදුන හින්දා මම මේක ටික ඩයිසෝ එකෙන් ආයෙ ගිහලා අරගෙන ආවා. මම නෙවෙයි හස්බන්ඩ් යවුවා ඩයිසෝ එකට. එයා එකෙන් වැසස් අරගෙන ඇවිල්ලා තිබ්බා 4ක්. ලොකු දෙකයි පොඩි දෙකයි. මේ තියෙන චූටි එක. ඒක ඩයිසෝ එකේ පල්චොනන් විතර. ඒ කියන්නේ මම 8000ක් විතර. ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 1600ක් 700ක් විතර වෙනවා. දැන් ඉතින් මං හදන්නේ මේ ටික ලස්සනට දාගන්න මේ වාසස් වලට. මොකද මට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් මේ දවස්වල ගන්න නැහැ. විශේෂයෙන් වයිට් කලර් එකකින් ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් නැහැ මේ දවස්වල. මම අහලා බැලුවා. තියෙන්නේ වෙන වෙන කලර්ස්. මොකද වින්ටර් එකත් එක්ක හින්දා එයාලගේ ප්‍රයිසස් උත් ගොඩක් වැඩි. ඒ වගේම ඒ වයිට් කලර් රෝසස් හොයාගන්න අමාරුයි. ඒ හින්දා මේකත් ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වගේම හින්දා ඉතින් මට ෆොටෝස් වලට විතරක් ඕනේ හින්දා ඉතින් මම මේ විදිහට කරා. මගේ බර්ත්ඩේ එක තිබුණේ අප්‍රේල් මාසේ 11 වෙනිදා. මම මේ ෂූට් එක කරන්නේ සති දෙකකට විතර කලින් ළමයි. හරිද? ඉතින් හදාගත්ත විදිහ ඒක ඇත්තටම ලස්සනයි. ඒක තව දෙයක් තමයි මේ මල් වලේ ලස්සන සුවඳක් එනවා ළමයි. හරිද? ඒ කියන්නේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් එන සුවඳන් වගේ සේම් ස්මෙල් එකක් එකකින් එනවා. ඒ හින්දා මම තවත් එකකට ආස වුණා. ඉතින් මේ තියෙන්නේ මම මල් හදාගත්තු විදිහ. ඒක ගොඩක් තිබුණා. මම හිතන්නේ මල් 100කට වැඩිය මම ඕඩර් කරලා තිබුණා. පස්සේ හරි මල් ටික දාගෙන ඉවරයි. ඊට පස්සේ යන්නේ මම මෙන්න මේ කර්ටන් එක ඩිසයින් කරගන්න. ඒ මල් කර්ටන් එකේ අලවන්න try කළා. ඒනට අලවන්න බෑ. ඒ හින්දා මම තීරණය කරා චූටි නූලක් කරගෙන කර්ටන් එකට අල්ලලා මහන්න ළමයි. මේ තියෙන්නේ මම මහන විදිහ. චූටි මහුමක් දැම්මේ පේන්න නැති වෙන්න. කොහොම හරි ෆොටෝ ෂූට් එක ඉවර වෙනකම් මල් ටික එල්ලලා තිබුණා. මේ විදිහට තමයි ඉතින් මගේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. දැන් අපි යමු කැන්ඩල්ස් හදාගන්න. මම කැන්ඩල් ස්ටෑන්ඩ් 3ක් අරගෙන තිබුණා. සයිසස් 3කින් තමයි අරගෙන තිබුණේ. වෙන කියන්නේ මට
හරියන එකක් මම දැක්කේ නැහැ. මේකින්ද මේකට අක්කාලා ඕඩර් කරා දැකපු එක හින්දා. එනකොට ළමයි මම ඕඩර් කරලා තියෙන්නේ චූටි කැන්ඩල්ස් දාන්න පුළුවන් ස්ටෑන්ඩ්ස් වගේ. මම ඊට පස්සේ මාර්ට් එකකින් තමයි කැන්ඩල්ස් අරගෙන ආවේ. කැන්ඩල්ස් කරගෙන තියෙන්නේ එන ලොකු ඒවා. ඒ ටික දාන්න බෑ. අයියෝ බලන්නකො ඉතින් වෙන වැඩේ ආයෙත් හරි ගියේ නැහැ. මේ පාර බර්ත්ඩේ ෂූට් එක ඇත්තටම මම මොකක්දෝ මන්ද වැරද්දක් වුණා දෝ කියලා හිතනවා. මොකද මං හිතපු විදිහට එකක්වත් උන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට මතකද මං ඉස්සෙල්ලා ප්ලාස්ටික් වගේක් පෙන්නුවා මේ වගේ. ඉතින් මං තීරණය කරා ඒකටවත් දාමු කියලා. ඒනට ඒක පත්තු කරන්න බෑ. මොකද ඒක උණු වෙයි කියලා බයට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අන්තිම ලුක් එක ආවේ. හරිද? ඒ වුණාට ළමයි මම මේක දිහා ටිකක් කියලා බලාගෙන ඉන්නකොට මට මතක් වුණා ඔයාලා දැකලත් ඇති කොරියන් ඩ්‍රාමාස් වල මල ගෙදරවල් වල මේ විදිහට තමයි මල යූස් කරන්නේ. ඒක නිකන් ෆියුනරල් වයිබ් එකක් විදිහට දැක්කා. ඒ හින්දා මං තීරණය කරා ආයි පාරක් නේ ඔක්කොම ගලවලා ලියුස් ටික අයින් කරන්න. ලියුස් ටික අයින් කරලා ෆ්ලවර්ස් ටික විතරක් උඩට හිටින්න මෙන්න මේ විදිහට ලියුස් ටික බොටල් එක ඇතුළට දාලා ෆ්ලවර්ස් ටික විතරක් පේන විදිහට ආයෙමත් හැදුවා. අර තිබ්බ පල් ටික ඔක්කොම ගලවලා ආයෙ වල ඉඳන් හදන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට. ඉතින් මට ඒක සැටිස් නැති හින්දා මම ගොඩක් යාළුවන්ගෙන් අහවලා බැලුවා මේක හරියන්නේ නැහැ නේද කියලා. අර ෆියුනරල් වයිබ් එක ගෙන හින්දා සමහර අය එහෙම එකක් නැහැ කියලාත් කිව්වා. ඒනකොට මගේ හිතට හරි නැති හින්දා මම ආයෙ පාරක් හැදුවා. මේ තියෙන්නේ මේ විදිහ. මේක නම් කලින් එකට වඩා චුට්ටක් ෂේප් කියලා හිතනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා මේ විදිහට ෆොටෝස් ටික ගන්න තීරණය කරා. ඉතින් ඊට පස්සේ මම යන්නේ කේක් එක අරගෙන එන්න. ඉතින් මේ පාර මගේ බර්ත්ඩේ එක මම හිතපු විදිහට මුකුත්ම උනේ නැහැ. මගේ කේක් එක ආවෙත් නැහැ වෙලාවට. ඉතින් ඒ හින්දා කඩේට ගියා කේක් එක අරගෙන එන්න. ඊට පස්සේ මෙන්න මේ අයියලා ලොටෝ වගේක් අහලා තිබ්බා. ඉතින් ඒවා අපි බැලුවා චෙක් කරලා කීයක් තියෙනවද කියලා, ඇදිලාද කියලා, වින් කරලාද කියලා. උනාට මේකේ 4න් 2ක් වින් කරලා තිබුණා. ඒක සල්ලි ගන්නත් ඕනේ හින්දා අපි අද දැන් යන්න ටවුන් එකට. ඊට පස්සේ අයියත් එක්ක මේ ඉන්න අපේ ලොකු අයියා, කියන්නේ හස්බන්ඩ්ගේ අයියා. ඉතින් අපි ගියා කේක් එකක් ගන්න. මට ඕනේ කරේ වයිට් කලර් කේක් එකක්. මෙන්න මේකේ මම කලින් දැකලා තියෙනවා වයිට් කලර් කේක් එකක් තිබුණා. අද තියෙයිද දන්නේ නැහැ. වෙලාවට ඒක නම් තිබුණා ළමයි. හරිද? ඉතින් මම ඒකත් අරගෙන ඉක්මනට ගෙදර ආවා. මොකද ඒක තව චුට්ටක් ඩෙකොරේට් කරන්න ඕනේ. මං හිතාගෙන හිටිය විදිහට ගන්න නම්. ඉතින් මේකේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි කේක් එකක් ළමයි. ඉතින් මගේ ඩෙකොරේෂන්ස් වලට රෙඩ් කලර් එක නැති හන්දා මම තීරණය කළා මේකේ තියෙන ස්ට්‍රෝබෙරිස් ඔක්කොම අයින් කරලා ඒකට වෙන මොනවා හරි ඇඩ් කරන්න ඕනේ කියලා. ඉතින් මම දැන් යන්නේ මගේ කේක් එක ආයෙමත් ඩෙකොරේට් කරන්න. ඉතින් ඒක ස්ට්‍රෝබෙරිස් රස පාටට තිබුණ හින්දා මම ඒක අයින් කරා පස්සේ කන්න. ඊපස්සේ මෙන්න මේ විදිහට අර ගෙනාව මල් වලින් මම ඒක ඩෙකොරේට් කරා. ඉතින් ඒක ලස්සනටම තිබුණා. මම හිතුවේ ඒක එච්චර ලස්සනට එයි කියලා. ඇත්තටම මම ඕඩර් කරපු කේක් එකකටත් වඩා ඒක ගොඩක් ලස්සනට තිබුණා ළමයි. ඊපස්සේ චූටි රෝසස් වගේ තිබිලා මම ඒක අර හිඩස් තියෙන තැන් වලින් පේන්නේ නැති වෙන්න ලස්සනට මේ විදිහට ඩිසයින් කරා. ඇත්තටම ළමයි කොරියන් කේක්ස් වල අර ක්‍රීමි ගතිය ගොඩක් වැඩි හන්දා ලංකාවේ කේක් වලට වඩා ටිකක් වෙනස්. හරිද? ඒ වුණාට මෙහි කේක් රසයි. සමහර ඒවා තියෙනවා ටිකක් රස නැති ඒවා. ඒ වුණාට මට නම් රසයි මෙහි කේක් ලංකාවට වඩා. ඊපස්සේ මෙන්න මේ වගේ ක්‍රවුන් එකක් තිබුණා මං ගාව. හොඳ වෙලාවට ඒක තිබුණේ. ඉතින් ඒකත් මම යූස් කරා මගේ කේක් එකට. මෙන්න මේ විදිහට තමයි මගේ කේක් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලටත් හදිස්සි අවස්ථාවක කේක් එකක් වුණොත් මෙන්න මේ විදිහට try කරලා බලන්න. හරි ඊට පස්සේ මම යන්නේ මේකප් එක කරන්න. මොකද ෆොටෝග්‍රැෆර් එනවා කිව්වා තව පැයකින් විතර. මෙන්න මේ ටික තමයි මට මේ පාර මේකප් එකට ඕන කරන්නේ. මම ඉතින් සාමාන්‍යයෙන් මේකප් කරන්න සැලොන් යන්නේ නැහැ. මගේ සෙල්ෆ් මේකප් එක තමයි මම කරන්නේ. ඉතින් මම යූස් කරන්නේ ෆවුන්ඩේෂන් එක ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් පොහෙරා බ්‍රෑන්ඩ් එකේ. ෂේඩ් එක 104 105 මික්ස් කරලා තමයි යූස් කරන්නේ. මොකද ඒක මික්ස් කරාම එන කලර් එක මගේ ස්කින් ටෝන් එකත් එක්ක ගොඩක්ම මැච් වෙනවා. ඒ විදිහට තමයි මම මගේ මේකප් එක කරේ. ඉතින් ඊට පස්සේ ඉක්මනට අයිබ්‍රෝස්, අයි ෂැඩෝස්, හයිලයිටර්ස් ඔක්කොම යූස් කරලා මම ඉක්මනට කරා. මොකද ෆොටෝග්‍රැෆර් ඇවිල්ලා හිටියේ. මම තමයි පරක්කෝ. ඊට පස්සේ මගේ කොණ්ඩේ හදාගන්න තමයි යන්නේ. මෙන්න මේ මේකප් ලුක් එක තමයි ෆයිනල් ලුක් එක.
කොණ්ඩේ මෙන්න මේ hair iron එකෙන් තමයි මම මගේ hair waves හදන්නේ. ඒක ඇත්තටම සිම්පල් මට අනිත් ඒවාට වඩා යා රැප් වලට වඩා මේක මම පුරුදු වෙලා හිටපු එකේ හින්දා මට ඒක ලේසි. කීප දෙනෙක් මගේ TikTok වීඩියෝ එකක් දැක්කලා මට මෙසේජ් කරලා තිබුණා කොණ්ඩේ කොහොමද හදන්නේ කියලා. මම ඒක ඉතින් හිමීට පස්සේ වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. මේකේ ඔක්කොම නැහැ හැබැයි. මෙන්න මේ විදිහට තමයි ඉතින් ෆයිනල් ලුක් එක. ගොඩක් හදිසියෙන් කරා වුණත් මම මගේ මේකප් එකට මම ගොඩක් ආස හිතුණා. මම හිතුවා ඇච්ච ලස්සනයි කියලා. තව මම ස්ටිකර්ස් වගේ කැට් කරා. එකත් එක්ක ලස්සනයි. මෙන්න මේ විදිහට තමයි ඉතින් ෂූට් එක උනේ. එමේ මාට ඉතින් ෂූට් එකේ අන්තිමට උන වැඩේ ගැන ඔයාලා දන්නවා නම් අයියෝ. අයියෝ මෙන්න මෙන්න වීඩියෝ එක කරන්න ගිහලා කේක් එකක් අත්හැරුණා ළමයි. ඉතින් අද උදේ ඉඳන් ඔක්කොම වැඩ අනිත් පැත්තට වෙන්න හින්දා ඉතින් මේක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ. පස්සේ මට ආයෙ හාවේ ලස්සන කේක් එකක් අරගෙන ආවිලා තිබුණා. මේ තියෙන ළමයි කම්පැනි එකේ මම බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු විදිහ සම්මනියම් සජන්නීම එක්ක එයාලත් ලස්සන කේක් එකක් අරගෙන ආවිලා තිබ්බා. මාව සර්ප්‍රයිස් කරා. ඊට පස්සේ තවත් කේක් එකක් මට හම්බුණා. මගේ යාළුවෙක් එයාගේ අතින්ම කේක් එකක් හදලා තිබුණා. එයාට දුක හිතුණලු මගේ කේක් එක වැටුණ හින්දා. ඒකත් මේ වීඩියෝ එකේ අන්තිමට ඇත්තේ. ඉතින් කොහොම හරි පටන් ගත්තේ ගොඩක් නරක විදිහට වුණාට මගේ බර්ත්ඩේ එක ඉවර වෙනකොට මම ගොඩක් සතුටින්. ඉතින් happy birthday to me. දැන් ළමයි මට වයස අවුරුදු 30යි. මේ ඉන්න අපේ සමුනේ අය සජන්නේ. ඒ වගේම මගේ යාළුවෝ ගොඩක් සතුටු ගත කරා ඒ දවස. ඒ කේක් එකත් එක්ක මට කේක්ස් 3ක් හම්බුණා. මේ තියෙන්නේ අර මං කිව්ව කේක් එක. ඉතින් ගොඩක් thank you wish කරපු හැමෝටම. ඉතින් අදට මගේ birthday vlog එක ඉවර කරනවා. තවත් vlog එකකින් ඉක්මනට හම්බ වෙන්නම්. ගිහින් එන්නම්. bye bye. සරන් හියෝ.